මේ වගේ දෙයක් කවදා හරි දැකලා තියෙනවා. මොකද මේ ගහක් බදාගෙන කරන්නේ? ඔයාලා වනාන්තරයකට ගියාම මේ වගේ ගහක් බදාගෙන පොඩ්ඩක් ගහට කන තියලා බලන්න. මාර සැහැල්ලුවක් දැනේ. හැබැයි මේ වගේ ගහක් බදාගෙන යන්න එපා. මාත් අද කරලා ඇල්ලුවේ නැහැ. මොකද මේ වගේ පොතු අතර සමහරක් සත්තු ජීවත් වෙනවා. ඒ නිසා ගස් බදා ගන්න නම් මේ වගේ පොතු තියෙන ගස් බදා ගන්න යන්න එපා. මම පෙන්වන්නේ නැද ඕකත් නෙමෙයි. මේ වගේ දෙයක් කවදා හරි දැකලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියමනට කියන්නේ ගසට පොත්තට ගසත් මෙන්න එකට බැඳලා ඉන්නවා කියලා. හැබැයි මෙතන මොකද වෙලා තියෙන්නේ? ගසට වැලක් තමයි එකට බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ පොඩි කාලේ ඉඳන්ම මෙතන තියෙන පල්ලෙහා ගසේ මුල. ඉතින් පොඩි කාලේ ඉඳන්ම එකටම ඉඳලා මේ යාළුවෝ දෙන්න ගහත් එක්ක මේ වැලත් උඩට ගිහිල්ලා මොනව හොයාගෙනද? මේ ගිහිල්ලා තියෙන ඉර එළිය හොයාගෙන. ගස් වලට, වැල් වලට, ශාක වලට වටිනම දෙයක් තමයි ඉර එළිය. ඉර එළිය හොයාගෙන වනාන්තරයේ මේ විදිහට ඉහළට ගියපු ගහක් අපිට හම්බුණා. ඉතින් මේක අනෙත් ඒවාට වඩා සුවිශේෂී වෙන්නේ මේ විදිහට මෙයාලා බැඳිලා ඉන්න නිසා. ඒකයි ඔයාලට පෙන්වුවේ. එහෙනම් තවත් විශේෂ දෙයක් හම්බුනොත් පෙන්වන්න.